ඒ කරලා චූටි පුංචිගේ බෑන්ඩ් පොතක් තිබිලා දුන්නා. ඒකේ ගොඩක් ලොකු ගාණක් තිබුණා. මිනිහා මං කියපු විදිහට හැමදේම කරා. ලස්සන පොඩි ගෙයක් අරන් ඊට පහුවදාම ගිහින් තිබුණා. අර සල්ලි අරන් මිනිහාගෙම බිස්නස් එකක් විදිහට කාර් සේල් එකක් පටන් අරන් තිබුණා. ඒ විදිහට මිනිහා ගොඩාක් දියුණු වුණා. දෝනිවත් හදාගෙන උන් ගොඩක් ලස්සනට ජීවත් වුණා. අඩියක් හරි ඉස්සරහට තියෙනකොට මිනිහාගේ උන් මිනිහට මේ රිසියා කරලා මගේ අහිංසකිත් එක්කම මරලා දැම්මා. ඔයා දන්නවද පුතා? චූටි පුංචි අන්තිම මොහොතේ හොස්පිටල් එකේ හිටපු නර්ස් කෙනෙක්ට කියලා තියෙනවා මගේ අයියට කියන්න මගේ දෝනිව බලා ගන්න කියලා. කියන්න කිව්වලු. එතනින් එහාට ඔයා දන්නවනේ උන දේවල්. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ දෝනි ගොඩාක් ෂොක් වෙලා හිටියේ. චූටි දෙයටත් මහා ගොඩාක් බය වෙනවා. නංගිත් එක්ක ඉද්දියේ ගතිය ගොඩාක්ම නැතුව ගියා. ඒත් කෙල්ලගේ හිතින් ඒ බය හොඳටම ගිහින් නෑ. ඇත්තටම සොරි තාත්තා. මං ඒ බවක් දැනන් හිටියේ නෑ. ඒකයි මං කිව්වේ. ඒක කියද්දි තමුතු විදිහට හැසිරුණේ. දැන් උන දේවල් වෙලා ඉවරනේ. නිලු ගිහින් අර දෙන්නව එක්කන් එන්න කමු. මහන්සි ඇඟට ඉක්මනට කාලා නිදා ගන්න ඕන. මං බලන්නම්. පුතා ඔයා තාත්තා එක්ක යමුකෝ කෑම කාමරේට. දෝනි එන්න නැන්දි. පුතේ යමු නේද කන්න. එහෙම කියලා බෑ පුතේ පොඩ්ඩක් කමු එන්නකෝ. අයියා පීට්සා වගේක් ඕඩර් කරලා තියෙන්නේ. නැන්දි පීට්සා කිව්වා විතරයි බෝනික්කි ඉගිලුණා. යමු නැන්දි මං එන්නම්. මං එහෙම කිව්වට පස්සේ නැන්දි ගියේ රූම් එකෙන්. කන්න බෑ කියලා හිතන් හිටියත් පීට්සා තියනවා කියපු හින්දාම මාත් ගියා කන්න. අපි රැයට කන ගමන් මාමි කිව්වා එයාලගේ ඇක්සිඩන්ට් එක වුණ විදිහ. ඒ හින්දාම මගේ හිත ටිකක් විතර නිදහස් වුණා. කාලා කරලා මං ආවේ මගේ රූම් එකට. ඒ ඇවිත් මගේ පොතේ අද වුණ දේවල් ලිව්වා. ඒකල FB එක පැත්තෙත් යන්න අමතක කරේ නෑ. දැන් නම් ඇති වෙලා ඉන්නේ. හැමදාම මට ගේ අසල ඉන්න බෑ අප්පා. හෙට නම් මං අහනවා. ෂොප් එකට යන එක ගැන දවස් ගාණක් අහන්න හිතන් හිටියත් ඒක මට අමතක වෙනවා. හෙට නම් අමතක නොකර ඒ ගැන කතා කරනවා කියලා හිතාගෙන මං නින්දට ගියේ. මහ රෑ වෙනකන් හැරන් හිටපු හින්දා මට නින්ද යනවා මංවත් දන්නේ නෑ. උදේ මට ඇහැරුණේ නැන්දි කතා කරනකොට. දෝනි නැගිටින්නේ නැද්ද? කවදාවත් නැතුව ඔයාද තාම නිදි හින්දා මම මේ බලන්න ආවේ. ඇයි පුතේ මොකක් හරි අසනීපයක්වත්ද? අනේ නෑ නැන්දි මං හොඳින්. රෑ මට නින්ද ගියේ නෑ නැන්දි. ඒකයි. ඒක මිසක් මං මේත් බැලුවා මුකුත් අසනීපයක්වත්ද කියලා. එහෙනම් ඔයා තව ටිකක් නිදා ගන්න පුතේ. එහෙම කියලා නැන්දි මගේ රූම් එකෙන් ගියා. වෙලාව බලපුවාමයි මගේ ඇස් උඩ ගියේ. 8:00ත් වෙලාද? තව කොහෙ නිදියන්නද? දවල් වෙලා පොඩි නින්දක් දානවා. එහෙම හිත මං මූණකට හොදලා ඇඳුමක් දාගෙන ගියේ නැන්දිව හොයන්. නැන්දි දෝනි ඔයා නැගිට්ටද? ඉන්නකෝ මං ඔයාට කිරි එකක් හදලා දෙන්නම්. නැන්දි එහෙම කියලා මට කිරි එකක් හදාන්න ගත්තා. නැන්දි මාමියද වැඩද? ඔව්නේ පුතේ. ඇයි? නෑ මේ ඇයි දෝනි මුකුත් ප්‍රශ්නයක්ද? නෑ නැන්දි ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් කියන්නේ මොකද්ද? මේක බොන්නකෝ. මේකයි නැන්දි මං මේ මොකද්ද? මට මෙහෙම ගෙදරට වෙලා ඉඳලා දැන් නැති වෙලා නැන්දි. මම මේ බැලුවේ ෂොප් එකටවත් යන්න කියලා. ඒ කියන්නේ ෂොප් එකේ වැඩ ටික බලා ගන්නම් කියලාද? එහෙම නෙමෙයි. මං මාමිට ඔය තියෙන වැඩකට උදව් වෙන්නම්. මාමිටත් වැඩ ගොඩක් තියෙනවනේ. ඒ අදහස නම් හොඳයි තමයි පුතේ. අපි මාමි ආවම මාමිටත් මේ ගැන කියමුකෝ බලන්න. හරිද? හවස මාමි ආවට පස්සේ නැන්දි මාමිට කියලා තිබුණා. දෝනි මෙහෙ එන්නකෝ. ඇත්තද මේ නැන්දි කියන්නේ? ඔව් මාමි. මාත් මාමිට ඔය තියෙන දෙයකට උදව් වෙන්නම්. ඒක හොඳයි පුතේ. දවසක ඔයාට හිතිලා ඔයාම කියනකන් තමයි මං හිටියේ. ඔයාට හිතෙනවා නම් දැන් ඔයාට වගකීමක් දරන්න පුළුවන් කියලා. හෙට ඉඳන් උනත් ඔයාට ෂොප් එකට යන්න පුළුවන්. මෙච්චර කාලයක් මායි අයියයි ෂොප් එක බලාගත්තාට ඒකේ හරිම අයිතිකාරී ඔයා දෝනි. මොකද කියන්නේ? හෙට ඉඳලම එනවද යන්න පුතේ? කියන්න මං ඔළුව වනලා මගේ රූම් එකට ආවා. දැන් ඉතින් මට ඉවසිල්ලක් නෑ. හෙට ඉඳන් මාත් උදේම නැගිටලා වැඩට යන්න හදන්නේ කියලා දැනෙනකොට මාරම සතුටුයි. දැන් ඉතින් හෙට අඳින්න හොඳ ඇඳුමකුත් එපැයි. එහෙම හිත මගේ මුළු ඇඳුම් අල්මාරියම ඇදලා ඇඳ උඩ. අපොයි දෙයියනේ මෝඩයා වගේ ඇදලා නේද මුළු අල්මාරියම.
දැන් ඉතින් ඇඳුම් හැවිල්ල පැත්තකින් තියලා මේ මුළු රෙදි ගොඩම අස් කරන්න තමයි වෙන්නේ. මහ රෑ වෙනකන් අල්මාරියේ රෙදි නවලා ඉවර වෙලා නිදා ගන්න ගියේ. ඇඳුමක් ඔන්න ඔහේ හෙට උදේටම හොයා ගන්නවා. ආය ඇඳුම් හොයන්න ගියොත් වෙන්නේ ආය මේ රෙදි ගොඩ මන් දන්නේ නැතුව මං ආයෙම අදින එක. එහෙම හිතලා මං නිදාගත්තා. උදේ 5:00ට එලාම් එක වදිනකොට මං උඩ ගිහින් වගේ ඇහැරුණේ. නැගිටලා කිචන් එකට යනකොට නැන්දි කෑම හදනවා. නැන්දි, "දෝනි, ඔයා උදෙන්ම නැගිට්ටද?" "ඔව් නැන්දි. මාමි කිව්වනේ මාමිත් එක්කම යමු කියලා." "ඔව් ඔව් මං අහගෙන. මාමි 7යි කියද්දි යනවා දෝනි. ඔයාට පුළුවන් ද කිරි එකක් හදාගන්න? කිරි එක බීලා ලෑස්ති වෙන්න. දැන් මොකක්ද ඇඳන් යන්න හිතන් ඉන්නේ?" "අනේ මන්ද නැන්දි. මං ඊයේ රෑත් ඇඳුමක් එව්වා. ඒත් හොඳයි කියලා එකක් හොයාගන්න බැරි වුණා. ඇත්තටම මං මොකක් වගේද අඳින්න ඕන නැන්දි? මට කිසිම අදහසක් නෑ." "එහෙම විශේෂයක් නෑනේ දූ. ඔයා ඔයාට කැමති ඇඳුමක් අඳින්න." "ආ දෝනි මං මේ කියන්නම් කියලාමයි හිටියේ. කිසිම වෙලාවක ඔයාගේ ආයතනය ඇතුලේ සේවකයොත් එක්ක යාළුවෝ වගේ ඇසුරක් තියාගන්න එපා. එහෙම වුණොත් ඔයාට නැති කරදරත් ඇති වෙයි. එයාලට එයාලගේ තැන දීලා ඔයා ඔයාගේ තැන ඉන්න. ඔයා හැම වෙලේම ඔයාගේ ස්ටාෆ් එකට රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න ඕන. ඔයා තනියම නෙමෙයි දෝනි. මාමි ඉන්නවා ඔයාගේ පස්සෙන්ම. ඔයාව එකපාරට එතනට දාලා මාමි එතනින් අයින් වෙන්නේ නෑ. ඔයා ටික ටික හැමදේම හොඳින් අහගන්න. මාමි හැමදේම කියලා දෙයි. දැන් ඉක්මනට ඕක බීලා යන්න ලෑස්ති වෙන්න." නැන්දි කියපු හැමදේම අහගෙන ඉඳලා මං ආවේ ලෑස්ති වෙන්න. ඇඳගන්න කියලා විශේෂයෙන් දෙයක් ඕන නෑ කියපු හින්දම මං ගාව තිබුණ දනිස ගාවට දිග ලස්සන දිග ඇඟටම ඇලුන ගවුමක් ඒක ඇඳලා ඒකට හරියන චූටි මේකප් එකකුත් දාලා කොණ්ඩේ උඩට කරලා පෝනිටේල් එකක් දාලා මං ආවේ එළියට. ඒකලා ගියේ නැන්දිව හොයාගෙන. "නැන්දි, ඔයා කොහෙද? එන්න මම මේ රූම් එකේ." එහෙම කිව්වට පස්සේ මං ගියේ නැන්දිලගේ රූම් එකට. "අම්මේ නිලු මේ බලන්නකෝ මෙයාගේ ලස්සන." "කියලා වැඩක් නෑ රනේ. ගෙදරටම වෙලා ඉඳලා යවන්නත් මොකද්දෝ වගේ." "ඒත් එක්කම ආවේ බෝනික්කි." "මේ දෝනි අක්කා නේද?" මං ඒත් බැලුවා කවුද උදෙන්ම ආවේ කියලා. "තාත්ති ඔන්න අද ඉඳන් ඔයාට මෙයාගේ වටේට සිකියුරිටි ගාඩ් එකක් දාන්න වෙයි හොඳේ. නැත්තම් ෂොප් එකට එන කස්ටමර් කෙනෙක්ම මෙයාව උස්සන්න යයි ඔන්න." "හා ඔය විහිළු ඇති. පරක්කු වෙලා බෑ. මට තව වැඩ ගොඩක් තියෙනවා." මාමි එහෙම කිව්වට පස්සේ මාත් රූම් එකට ඇවිත් යන්න ලෑස්ති වුණා. "හැමදේම හරි නේද? එහෙනම් නගින්න. බෝනික්කි ඉක්මන් කරන්න දරුවෝ." බෝනික්කිවත් ඉස්කෝලේ දාලා අපි ආවේ shopping mall එකට. සෑහෙන කාලෙකින් ආවේ නැති හින්දාමද මන්දා වෙනස් වෙලා වගේ තේරෙනවා මේක. මං මාමිත් එක්ක ඇතුළට යනකොට ස්ටාෆ් එකේ ගොඩ දෙනෙක් ඇවිත් හිටියේ නැහැ. හැබැයි ඒ හිටපු ටික දෙනා නම් මගේ උඩ ඉඳන් යටට බලනවා වගේ ඇස් කොනෙන් දැක්කා මං. "good morning sir." "good morning පියරත්න. සර් අද අලුතෙන් වැඩට කෙනෙක් ගෙනාවද?" ඒ කෙනා එහෙම අහනකොට මාමි කටකොනින් hina වෙලා බැලුවේ. පියරත්න හිතන්නේ මේ කවුරු කියලාද? "අනේ මන්දා සර් මට හිතුනේ වැඩට කෙනෙක් එක්කන් ඇවිත් කියලා."